අයිබෝවන් හැමෝටම සුබදායි දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔන්න අදත් මම තවත් මානසික සෞඛ්‍ය සම්බන්ධව කතා කරන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මානසික රෝග ඇතිවීමට හේතු මොනවාද? ඒ වගේම ඇයි මානසික රෝග ඇති වෙන්නේ සහ මානසික රෝගවල දකින්න තියෙන පොදු ලක්ෂණ මොනවද කියලා අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරනවා. ඉතින් අපේ කය ලෙඩ වෙනවා වගේම අපේ මනස ඕනම වෙලාවක ලෙඩ වෙන්න පුළුවන්. අපේ කය ලෙඩ වුණාම අපේ කයට අපි බෙහෙත් කරනවා. ඒ වගේම තමයි අපේ මනස ලෙඩ වුණාම අපේ මනසට අපි බෙහෙත් කරන්න ඕන. අපේ මනසට වැළඳෙන රෝග වලට අපි කියනවා මානසික රෝග කියලා. දැන් අපි කතා කරමු මේ මානසික රෝග ඇති වෙන්නේ ඇයි? මොනවාද මේවට තියෙන හේතු? ප්‍රධාන වශයෙන් ගත්තොත් ජානමය හේතුන් තමයි පළවෙනියෙන්ම අංක 1ට අපිට කතා කරන්න පුළුවන්. ජානමය හේතුන් කියලා කියන්නේ ප්‍රවේණිගතව ආරයට එන දේවල්. ඒ කියන්නේ කායික රෝග වගේම මානසික රෝගත් ප්‍රවේණිගත වෙන්න පුළුවන්. තාත්තගෙන් පුතාට. අන්න ඒ විදිහට මේ ජානමය හේතුන් නිසා මානසික රෝග ඇති වෙන්න පුළුවන්. දැන් 80%ක් විතර මේ ජානමය හේතුන් නිසා වැළඳෙන මානසික රෝග තත්ත්වයන් තමයි ස්කිසොෆ්‍රීනියා සහ බයිපෝලා වගේ මානසික රෝග තත්ත්වයන් කියන්නේ. ඒ වගේම 40%ක් විතර ජානමය හේතුන් නිසා ඇන්සයිටි, ડિප්‍රෙෂන් වගේ මානසික රෝග ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ජාන නිසා මොලේ ව්‍යුහයේ වෙනස්කම් වෙන්න පුළුවන්. අපි කියනවා brain structural changes ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපේ ශරීරයේ ස්නායු පරිපත සකස් වෙන විදිහ පවා තීරණය වෙන්නේ මේ ජානමය හේතුන් නිසා. දෙවැනි හේතුව තමයි පාරිසරික හේතුන් කියලා කියන්නේ. ඒ කියන්නේ අම්මගේ බඩේ ඉන්න කාලේ ඉඳන් දරුවෙක්ට ඇතිවන බලපෑම අපි මෙතෙන්දී කතා කරනවා. උදාහරණයක් විදිහට දරුවෙක් අම්මගේ බඩේ ඉන්න කාලය තුලදී මොන වගේ හෝමෝන්ස් වලටද නිරාවරණය වෙන්නේ කියන එක එයාට මානසික රෝග ඇතිවීමට හේතුවක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමු අම්මා නිතරම ආතතියෙන් ඉන්න කෙනෙක් නම් ඒ අම්මට නිතරම ශ්‍රාවය වෙන්නේ කෝටිසෝල් වැනි හෝමෝන. එතකොට බබා නිතරම අම්මගේ බඩේ ඉන්න කාලේ වැඩිලා තියෙන්නේ කෝටිසෝල් ප්‍රමාණය වැඩි පරිසරයක් තුල නම් අන්න ඒ දරුවා ලොකු වුණාට පස්සේ එයාටත් ඇන්සයිටි, ડિප්‍රෙෂන් වගේ මානසික රෝග ඇතිවීමට හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවෙක් අම්මගේ බඩෙන් එළියට ආවට පස්සේ යා මොන වගේ වටපිටාවකද මොන වගේ පරිසරයකද හැදෙන්නේ කියන එකත් එයාගේ පෞරුෂය සකස් වීමේ ඉඳන් හැම දෙයකටම බලපානවා. එයාට මානසික රෝග ඇතිවීමට හේතුවක් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එයා හැදුනේ ආරක්ෂිත පරිසරයක් තුලද, සපෝටිව් එන්වයරන්මන්ට් එකක්ද තිබ්බේ. එහෙම නැත්නම් එයා ගොඩාක් ට්‍රොමැටික් කම්පනයන් ඇති කරන විවිධ අත්දැකීම් වලට පුංචි කාලේ මුහුණ දුන්නද කියන එක බලපානවා. ඒකට එයාට වැඩිපුර ආතතිය ගෙනෙන කම්පනයන් ඇති කරන අත්දැකීම්, නරක අත්දැකීම් වලට මුහුණ දීලා තියෙනවා නම් අන්න එවැනි කෙනෙක්ට ලොකු වුණාට පස්සේ මානසික රෝග ඇතිවීමට හේතුවක් වෙන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය. කෙනෙක් දිගින් දිගටම දිගු කාලයක් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වෙලා ඉන්නවා නම් අන්න එවැනි කෙනෙක්ගේ මොලේ සෛල විනාශ වීමට හේතුවක් වෙනවා. ඉතින් අන්න ඒකත් එක්ක විවිධ විදිහේ මානසික රෝග ඇතිවීමට හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් කැනබිස් වැනි මත්ද්‍රව්‍ය භාවිතා කරන කෙනෙක්ට ස්කිසොෆ්‍රීනියා කියන්නේ බින්ගුන් මාදය වැනි රෝගයක් වැළඳීමේ දැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම තමයි පෞරුෂත්වය. පෞරුෂත්වය ගැන කතා කරොත් කෙනෙක්ගේ ජානමය හේතුන් සහ පාරිසරික හේතුන් දෙකම බලපානවා කෙනෙක්ගේ පෞරුෂත්වය සකස් වෙන්න. එතකොට මේ පෞරුෂත්වය හැදෙන විදිය අනුව එයාගේ පෞරුෂත්වයේ ආබාධ සහ ගැටලු තියෙනවද කියන එකත් හේතුවක් වෙනවා එයාට මානසික රෝග ඇතිවීමට. ඒ කියන්නේ එයා මොන විදිහට හිතන කෙනෙක්ද, එයා නිතරම ඍණාත්මකව හිතන කෙනෙක්ද, එයා ධනාත්මකව හිතන කෙනෙක්ද, මෙන්න මේ වගේ විවිධ කාරණා හේතු වෙනවා එයාට පසු කාලිනව මානසික රෝග ඇති වෙනවද නැද්ද කියන එකට. ඊළඟ එක තමයි ශාරීරික රෝග කියලා කියන්නේ. දැන් අපි හිතමු කෙනෙක්ගේ මොළයට හානි වීමක් සිදු වෙලා තියෙනවා නම් යම් කිසි විදිහක ඇක්සිඩන්ට් එකක් වෙලා එයා වැටිලා එයාගේ ඔළුව වැදිලා කොහේ හරි අන්න ඒ වගේ තත්ත්වයකදී එයාගේ මොළේ සෛල වලට බලපෑමක් වෙලා තියෙනවා නම් මොළේ පාර්ට්ස් ඩැමේජ් වෙලා තියෙනවා නම් අන්න එවැනි කෙනෙක්ටත් විවිධ මානසික රෝග ඇතිවීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි නිදන්ගත රෝග දිගු කාලයක් තිබුණ කෙනෙක්ටත් මානසික රෝග ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඩයබටිස්, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් වගේ රෝග තියෙන කෙනෙක්ටත් විෂාදය, කාන්සාව වැනි මානසික රෝග ඇතිවීමට හැකියාවක් තියෙනවා. දැන් අපි කතා කරමු සාමාන්‍යයෙන් මානසික රෝගයක් තියෙන කෙනෙක් තුළ තියෙන්න පුළුවන්
පොදු ලක්ෂණ මොනවද කියලා. ඉතින් මේ පොදු ලක්ෂණ කතා කරාට මේ පොදු ලක්ෂණ රෝගයකින් රෝගයකට වෙනස් වෙන්න පුළුවන්. පළවෙනිම ලක්ෂණය තමයි නිින්දේ ගැටලු. කෙනෙක්ට නිින්ද යන්නේ නැත්නම් හරියට අපි කියනවා ඉන්සොම්නියා තත්ත්වයක් කියලා. ඒ කියන්නේ සමහරු ඉන්න රෑ 1 2 3 වෙනකන් ඇහැරලා ඉන්නවා. සමහරු නිදා ගන්නවා ආයි නිින්දෙන් නැගිටිනවා ආයි ටිකක් වෙලා ඇහැරලා ඉන්නවා ආයි නිදා ගන්නවා හරියට මේ හරි පැටර්න් එකකට නිින්ද යන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක් කියන කෙනෙක්ට යම් කිසි විදිහේ මානසික ගැටලුවක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම සමහරු ඉන්නවා අධිකව නිදා ගන්නවා. සමහරවිට කතා කර කර ඉන්නවා නිින්ද යනවා. එහෙම නැත්නම් දවල් විතර වෙනකන් නිදා ගන්නවා. ඉතින් එයාට මේ වෙලාව යන්නේ කොහොමද? ඒ වගේ ඒ දේවල් ගැන කිසිම අවබෝධයක් නැහැ. එයා සමහරවිට පැය 8කට 9කට 10කට වැඩි ප්‍රමාණයක් නිදා ගන්නවා වෙන්න පුළුවන්. ඉතින් මම අර කලින් කිව්වා වගේ ස්වභාවික විදියට නිින්ද යන්නේ නැත්නම් එහෙම නැත්නම් අධික ලෙස නිින්ද යනවා නම් අන්න එතන යම්කිසි විදිහේ මානසික බලපෑමක් තියෙන්න පුළුවන්. මානසික රෝගී තත්ත්වයක් නිසා මේ වගේ හැසිරීමක් අපිට දකින්න පුළුවන්. ඊළඟ ලක්ෂණය තමයි අධික ලෙස කේන්ති යාම. දැන් සමහරු ඉන්නවා පුංචි දෙයකට කේන්ති යනවා. සමහරවිට කේන්ති ගන්න ඕන දෙයක්වත් නෙමෙයි. ඒකට අධික ලෙස කේන්ති අරගෙන රියැක්ට් කරනවා. ඡන්දකාරී හැසිරීම් වල නිරත වෙනවා. මෙන්න මේ වගේ හැසිරීම් තියෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දි කියන්න ඕන දෙයක් තමයි කේන්තිය කියන එක નિરાයාසයෙන් යන එක මානසික රෝගී තත්ත්වයක් නෙමෙයි. අපි හැමෝටම කේන්ති යනවා. අපි හැමෝටම තරහා යනවා. නමුත් අධික ලෙස අසාමාන්‍ය ලෙස කේන්ති ගැනීම කියන එක මානසික රෝග තත්ත්වයක ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඉතින් කෙනෙක්ට වැඩිපුර කේන්ති යනවා නම් නිතරම ගෙදර ඉන්න මිනිස්සුත් එක්ක රණ්ඩු සරුවල් කරගන්නවා නම් අන්න එතෙන්දී ඒ මානසික රෝගී තත්ත්වයක බලපෑමක් නිසා වෙන්න පුළුවන්. ඒ වගේම තවත් ලක්ෂණයක් තමයි නිතරම දුකින් සිටීම. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ડિප්‍රෙෂන් වගේ රෝග තත්ත්වයක් තියෙන කෙනෙක්ගේ තියෙන පොදු ලක්ෂණයක් තමයි නිතරම කල්පනා කර කර ඉන්නවා. නිතරම ශෝකයෙන් ඉන්නවා. නිතරම දුකින් ඉන්නවා. ජීවිතය ගැන හරිම එපා වෙච්ච ස්වභාවයකින් කටයුතු කරනවා. අන්න එවැනි තත්ත්වයක් තියෙනවා නම් ඒක ගොඩක් වෙලාවට විෂාදීය රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. තවත් ලක්ෂණයක් තමයි තමන් ඉස්සර කාර්යක්ෂමව කරපු වැඩ ඒ වගේම කාර්යක්ෂමව දැන් කරන්න බැරි නම්. ඉස්සර උනන්දුවෙන් කැපවීමෙන් කරපු කටයුතු දැන් උනන්දුවෙන් කරන්න හිතෙන්නේ නැත්තම් ඒක මානසික තත්ත්වයක ලක්ෂණයක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඉස්සර ඔෆිස් එකේ වැඩ හොඳින් කරපු කෙනෙක්ට දැන් මතක ශක්තිය අඩුවීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කිසිම උනන්දුවක් නැහැ කරන්න, හරිම කම්මැලි වැඩක් කරන්න ගියාම ඒක ගොඩාක් වෙලා අරගෙන කරනවා. ඉස්සර තරම් ලොකු එනර්ජි එකකින් වැඩ කරන්න බැරි නම් ඒ වගේ මානසික රෝගයක ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ වගේම දැන් අපි ගත්තොත් වෙනද කැමැත්තෙන් කරපු දේවල් අද ඒවට තියෙන කැමැත්ත හරිම අඩුයි. තමන් ගොඩාක් ආසාවෙන් උනන්දුවෙන් කරපු දේවල් අද කරන්න හිතෙන්නේ නැහැ. ඒවට කිසිම ආසාවක් ඇති වෙන්නේ නැත්නම් ඒකත් මානසික රෝගයක තත්ත්වයක් වෙන්න පුළුවන්. තවත් ලක්ෂණයක් තමයි ගොඩක් වෙලාවට මේ මානසික රෝග තියෙන කෙනෙක් අධික ලෙස මත්පැන් මත්ද්‍රව්‍ය වලට යොමු වෙනවා. සමහරු ඉන්නවා කවදාවත් ඒව භාවිතා කරලා නැතිව ඉඳලා කසරේ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්න ගන්නවා. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඒව භාවිතා කරන කෙනෙක් නම් ඒව අධික ලෙස භාවිතා කරන්න ගන්නවා. ඉතින් මේ මත්ද්‍රව්‍ය භාවිතය ඇත්තටම ගත්තොත් එයාගේ තියෙන කන්ඩිෂන් එක ගොඩක් උග්‍ර කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක වර්ස්ට් අතට හරවන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මත්පැන් මත්ද්‍රව්‍ය කියන එක හොඳ දෙයක් නෙමෙයි. ඒ මානසික රෝගය තවත් උග්‍ර කරන්න පුළුවන් තත්ත්වයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තවත් ලක්ෂණයක් තමයි තමන්ට හිතෙන දේවල් හරිම අපැහැදිලි නම්, තමන්ට තමන්ව දැනෙන්නේ නැත්නම්, ෆීල් වෙන්නේ නැත්නම්, තමන්ට හිතෙන දේවල් හරියට ප්‍රකාශ කරන්න බැයි නම්, තමන්ගේ හිතේ තියෙන එකක් නමුත් කියන්නේ තව එකක්. ඒ කියන දේෙන් තවත් කෙනෙක්ට තමන් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි වෙන්නේ නැහැ. ඒ වගේම තමන්ට තමන්ව තේරුම් ගන්න බැරි ස්වභාවයක් තියෙනවා නම් අන්න ඒ වගේ දේකුත් ගොඩක් වෙලාවට මානසික රෝගයේ තත්ත්වයක පොදු ලක්ෂණයක් විදිහට අපිට දකින්න පුළුවන්. ඊළඟ ලක්ෂණය විදිහට අපිට දකින්න පුළුවන් සෝෂල් විත්ඩ්‍රෝවල්. ඒ කියන්නේ සමාජයෙන් ඈත් වීම. ගොඩක් වෙලාවට විවිධ මානසික රෝගවල තියෙන පොදු ලක්ෂණයක් විදිහට අපිට මේක දකින්න පුළුවන්. විශේෂයෙන්ම ડિප්‍රෙෂන්, ඇන්සයිටි ඒ වගේ රෝගවලත් ඒ වගේම ස්කිසොෆ්‍රීනියා, බයිපෝලා, ඩෙලියුෂනල් ඩිසෝඩර්ස් වැනි විවිධ රෝග තත්ත්වයන් වල මෙන්න මේ සෝෂල් විත්ඩ්‍රෝවල් දකින්න. ඒ කියන්නේ සමාජයෙන් ඈත් වෙලා ඉන්න උත්සාහ කරනවා. මිනිස්සුත් එක්ක කටයුතු කරන්න
කැමති නෑ. වෙන වෙලා තනි වෙලා ජීවත් වෙන්න උත්සාහ කරනවා. සමහරවිට කාමරයකට වෙලා ගෙදරට වෙලා විතරක් ඉන්න උත්සාහ කරනවා. පොදු ස්ථානවලට ගිහිල්ලා කටයුතු කරන්න මිනිස්සුත් එක්ක කටයුතු කරන්න කැමති නැහැ. තනියම ඉන්න උත්සාහ කරන ස්වභාවයක් අපිට දකින්න තියෙනවා. සමහර වෙලාවට ගොඩාක් සෝෂල් මිනිස්සෙක් වෙන්න පුළුවන්. නමුත් එක සැරේ එයාගේ හැසිරීමේ වෙනසක් අපිට දකින්න තියෙනවා. වෙනදා ගොඩාක් අනිත් මිනිස්සුත් එක්ක හොඳින් කටයුතු කරපු පුද්ගලයා එක සැරේ පැත්තකට වෙලා ඉන්නවා. ඒ වගේම තවත් ලක්ෂණයක් තමයි මේගොල්ලෝ ගොඩක් වෙලාවට තමන්ගේ පිරිසිදුකම ගැනවත් සමහරවිට හිතන්නේ නැහැ. ගොඩක් වෙලාවට නාන්නේ නැහැ. සමහරවිට ඒ වගේ තමන්ගේ පිරිසිදුකම ගැන හිතන්න ගොඩක් වෙලාවට මැලි වෙනවා. අකමැති. එහෙම නැත්නම් කම්මැලි කමක් ඇති වෙනවා. ඉතින් මේකත් මානසික රෝග තත්ත්වයක ලක්ෂණයක් විදිහට දකින්න පුළුවන්. ඒ වගේම තවත් ලක්ෂණයක් තමයි ජීවිතය එපා වෙච්ච සිතුවිලි. විශේෂයෙන්ම ජීවිතය ගැන ඍණාත්මක ආකල්ප තියෙනවා නම් ජීවිතේ වැඩක් නැහැ, එපා, දැන් මේ හොඳටම ඇති, මට දැන් ජීවිතේ තව ඉදිරියට කරන්න කිසිම දෙයක් නැහැ, මැරුණා නම් හොඳයි. මෙන්න මේ වගේ ජීවිතය ගැන හරිම ඍණාත්මක ආකල්ප තියෙන කෙනෙක්ට මානසික රෝග තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම විෂාදය වැනි රෝග තත්ත්වයන් වලදී ජීවිතේ එපා වුණ සිතුවිලි නිරන්තරයෙන් ඇති වෙන්න පුළුවන්. ජීවිතෙන් වැඩක් නැහැ, සියදිවි හානි කරගන්න ඕන කියන ආකල්ප ඇති වෙන්න පුළුවන්. ඉතින් මම මේ කියපු බහුතරයක් ලක්ෂණ අපිට විවිධ මානසික රෝගවල දකින්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කිව්වොත් සති දෙකක් වැනි කාලයක් තුලදී මෙන්න මේ වගේ ලක්ෂණ නිතරම දකින්න තියනවා නම් පුද්ගලයෙක් තුල අන්න එවැනි කෙනෙක්ට මානසික රෝගී තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඉතින් මානසික රෝග තත්ත්වයක් කෙනෙක්ට තියනවා නම් ඒ වගේ කෙනෙක්ව අනිවාර්යයෙන්ම අපි මානසික ප්‍රතිකාර ලබා ගැනීමට යොමු කරන්න ඕන. ඉතින් ඕනෑම මානසික රෝගී තත්ත්වයකට ප්‍රතිකාර තියෙනවා. අපි කතා කරොත් ප්‍රධාන වශයෙන් ඖෂධීය ප්‍රතිකාර සහ මනෝවිද්‍යාත්මක එහෙම නැත්නම් මනෝචිකිත්සක ප්‍රතිකාර ලබා දීලා ඒ රෝගී තත්ත්වය සුව කර ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් ඔබත් දන්නේ යම්කිසි කෙනෙක්ට මම මේ කියපු ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යෙන් ඒ වගේ කෙනෙක්ව මනෝවෛද්‍යවරයෙක්ට එහෙම නැත්නම් මනෝවිද්‍යාඥවරයෙක් වෙත යොමු කරන්න කියලා මම මතක් කරනවා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න මිහිෂා පෙරේරා ටොක්ස් YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලා මම මතක් කරනවා.